දවසේ සිතුවිල්ලේ දේව වචනය සමග එකතු වන ඔබ සැමට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අද දින දවසේ සිතුවිල්ලේ තේමාව ඔබත් වැරදි ගැන්වීම් තදින් එපා කරන්න. අද දින දවසේ සිතුවිල්ලේ බයිබල් පදය මතෙව් 15 වන පරිච්ඡේදයේ 9 වන පදය. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම් කොට උගන්වමින් ඔවුන් මට නමස්කාර කරන්නේ නිරර්ථකයේයි අනාගත වචන මනාකොට කීයයි කීසේක. ආමේන්. අද දවසේ මෙනෙහි කිරීම. දෙව්දුන්ගේ වචනය මත වැඩෙන කිතුණුවනි. සත්‍යතාවේ මාර්ගය ඔබට නිරතුරුවම පෙන්වා දෙන සත්‍යයේ ආලේපයෙන් පිරුණා වූ ඔබගේ ආත්මයට සැනසෙල්ලේ පණවිඩය රැගෙන ඒමට අදත් දවසේ සිතුවිල්ලෙන් බලාපොරොත්තු වෙති. ගීතාවලිය 119 වන පරිච්ඡේදයේ 81 වන පදයේ පවසන්නේ මම ඔබගේ වචනය කෙරේ බලාපොරොත්තු වෙමි කියා ගීතිකා කරුවා කී ලෙස පවසන්න. එසේ පවසන ඔබට මාර්ගයද සැබෑවද ජීවනයද මමය කියූ යේසුස් වහන්සේගේ නාමයෙන් අදත් ඔබගේ කාර්යයන් සාර්ථක වේවා කියාද වැරදි ඉගැන්වීම් තදින්ම එපා කිරීමට සත්‍යතාවේ ආත්මයන් වහන්සේ මඟ පෙන්වන සේක්වා කියා සුබ පතමි. සත්‍යතාවේ වචන මත හැසිරෙන ඇදිලිවතුනි. රෝම 6 වන පරිච්ඡේදයේ 17 වන පදයේ සහ 18 වන පදයේ පවසන්නේ එහෙත් නුඹලා පාපයේ දාසයන්ව සිටිනමුත් යම් ඉගැන්වීම් ක්‍රමයකට නුඹලා බාර දෙන ලදද ඊට සිතින්ම කීකුරු වී පාපයෙන් නිදහස් කරන ලදුව ධර්මිෂ්ඨකමේ දාසයන් වූ බැවින් දෙවියන් වහන්සේට ස්තුති වේවා කියා පවසයි. යෝහාන් 3 වන පරිච්ඡේදයේ 20 වන පදයේ පවසන්නේ නපුරුකම් කරන සෑම දෙනාම ආලෝකයට වෛර වී තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොවේති කියාය. දේව දරුවනි, නමුත් කිතුණුවන් වන අප සියල්ලන්ටම ලැබී ඇත්තේ එකම සුද්ධ බයිබලයයි. එසේම එකම ව්‍යවස්ථාවයි. සැබෑ වූ දේව වචනයට ගරුබිය ඇත්තා වූ දේව දරුවනි. එදා යේසුස් සමිඳුන් ශරීරාකාරයෙන් සිටින විට ප්‍රධාන දේව වචනය අනුව මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම් කොට උගන්වමින් ඔවුන් මට නමස්කාර කරන්නේ නිරර්ථකයේයි කියා පෙන්වා දුන්සේක. ඇතැම් දේවදාසයන්ගේ ඉගැන්වීම්ද ආත්මික ප්‍රතිපත්තිද දේව වචනයට පටහැනිය. ප්‍රේමවන්තයනි, යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමින් වහන්සේගේ ලේවල බලයත් ප්‍රතික්ෂේප කරන අය ඔබ වෙතට පැමිණෙන විට ඔබ ප්‍රවේශම් වන්න. අමුතු ධර්ම නොඋගන්වන ලෙස පවුල්තුමා තිමොතෙට අවවාද කර ඇත. ඔබත් වැරදි ඉගැන්වීම තදින් එපා කර ජීවිතයේ ජය ලබන්න. අද දවසේ අභියෝගය. ඔබද අද දින සිටම වැරදි ඉගැන්වීම් වලට විරුද්ධව සිටින්න. බොහෝ අය ඔබටද වැරදි ඉගැන්වීම් උගන්වමින් දෙව්දුන් තුලින් ඈත් කරන්න පුළුවන්ය. ඔබ ඒවාට හසු නොවන්න. උන්වහන්සේගේ හඬට කීකරුව උන්වහන්සේගේ නිවැරදි ඉගැන්වීම් වලට සවන් දී වැරදි ඉගැන්වීම් වලට තදින් විරුද්ධ වන්න. ඔබ දෙව්දුන් කෙරෙහි පමණක් බලා සිටින්න. දෙවියන් වහන්සේ සෑම විටම ඔබට යහපත කියා දෙමින් ඔබට මඟ පෙන්වන සේක. ඔබට ශක්තියක් වන සේක. දැස් පියාගෙන මා සමග මෙම යාඥාව කරන්න. මාගේ යේසුනේ, මාව වැරදි ඉගැන්වීම් වලින් මුලා කිරීමට නොයෙක් බීජයන් සාතන් විසින් ලෝකය පුරා තබා ඇති බව දැන් මම දනිමි. දෙව්දුන්ගේ දේව ආත්මයානන් තුලින්
ඒ සියල්ල මට තදින්ම එපා කිරීමට දෙවිදුන්ගේ ප්‍රඥාවේ වචනයෙන් මට මඟ පෙන්නුව මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින බයිබල් පොරොන්දු පදය 2 තිමෝති 3 වන පරිච්ඡේදයේ 16 වන පදය. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සීලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනත්ව තිබේ. ආමේන්. දවසේ සුබ පැතීම. සත්‍යතාවේ ආත්මන් වහන්සේගේ මඟ පෙන්වීම ලැබෙන්නා වූ ඔබටත් ඔබ අහුම්කන් දුන්නා වූ දවසේ සිදුවෙන වචනය ආශිර්වාදමත් වචනයක් වෙන්න ඇතයි අප විශ්වාස කරමු. මෙම වචනය ඔබට දිනපතා ගෙන්වා ගැනීමට හෝ යාඥාවක් උපදෙසක් අවශ්‍ය නම් 0.715 883 යන WhatsApp දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.